අනේ අම්මි මේ පව්කාරයට සමාව දෙන්නකෝ අම්මි. අනේ අම්මි මට මැරෙන්න ඉදිලා අම්මි දෙන්නේ මට සමාව දෙන්නකෝ අම්මි. අනේ මේ සිරිමල් මෙතන වැරද්ද කරේ ඔයානේ. මෙතන වටේ ගියේ ඔයා. ඒ නිසා දැන් ඔයාම වැරද්ද කරලා ඔයාම බොරුවට මෙතන අඬන්න එපා. අනේ අයියා අම්මි ඔයා මට ඕම කතා කරන්නේ. අම්මි මට අම්මියේ වැරද්ද කරලා ඉවරනාට පස්සේ තමයි අම්මි තේරුණේ ඔයාගේ වටිනාකම. අම්මි මට ඕනේ දඩුවමක් දෙන්න අම්මි මං සතුටින් බාර ගන්න කැමතියි. අනේ අම්මි මේ සිරිමල් දැන් බොරුවට මෙතන අම්මි හුම්මි ගාලා අඬන්න තියාගන්න එපා. හරිද? සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි සිරිමල් ඔයා කරේ. ඔයා කරේ වටේ ගියපු එක. ඔයා දැන් වටබඩුවක් බවට ඒ ලේබල් එක ඔයාගේ ඇඟට ඔයාගේ ශරීරයට සහතික කරගෙන ඉවරයි. අනේ අයියා අම්මි මට ඕම කතා කරන්නේ. අම්මිට මතක නැද්ද අපි දෙන්න ඒ දවස්වල කොච්චර ආදරෙන් හිටියද කියලා අම්මි. ඔයාට මතක නැද්ද? අම්මි මං කලින් දවස් ටිකේ අම්මි පිස්සෙක් වගේ හිටියේ. මං පාරේ පිස්සෙක් වගේ ඇවිද්දා. අම්මිට කියන්න මං දවසට සිගරට් පෙට්ටි 20ක් විතර බිව්වා අම්මි. මට එච්චරට අම්මි නැතුව ඉන්න බෑ අම්මි. අනේ මට සමාව දෙන්න අම්මි. ආදරේ කරපු කාලේ ඔළුවේ මතකේ වැඩි නිසා වෙන්නේ නැති මං හිතන්නේ ඔයා වෙන ගෑණියෙක් එක ගියේ නේද? අනේ මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. හරි අම්මිට මට සමාව දෙන්න බෑනේ නේද? අම්මිට මට සමාව දෙන්න බෑනේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ අම්මි. අම්මි කියන්නකෝ මේ මොනවාද කියලා. මොනවාද? මේ තමයි පැනඩෝල් අම්මි. මං අම්මි මේ පැනඩෝල් ටික බීලා අම්මට කිසි කරදරයක් වෙන්නේ නැතුව මම්මගේ පාඩුවේ මැරිලා යන්නම් මගේ අම්මි. එතකොට මගේ අම්මිට සතුටින් ඉන්න පුළුවන් නේ. දැන් ඔතන පැනඩෝල් කීයක් තියෙනවද? මෙතන අම්මි පැනඩෝල් 10ක් තියෙනවා අම්මි. පැනඩෝල් 10ක් බිව්වට මැරෙන්නේ නැහැ සිරිමල්. තව පැනඩෝල් 5ක් ඕකට ඇඩ් කරන්න. එතකොට පැනඩෝල් 15යිනේ. එතකොට ඔය පැනඩෝල් 15 ඔයා බිව්වා කියන්නේ ඔයා non stop කෙලින්ම සිත පොච්චි. නැත්තම් 10ක් බිව්වොත් එමේ ඔයා බාගට මැරලා ආපහු නැගිටලා ආපහු ජීවත් වෙන්න එපේ. එහෙම ඕනේ නැහැ. 15ක් බොන්න. one shot ඔයා සිත පොච්චි. අනේ